ගමන් ඉන්නේ මේ අවුරුද්දේ අපේ ෆස්ට් ට්‍රැවල් ව්ලොග් එකට. ඔව් මේ අපි යන්නේ ලංකාවේ තියෙන ලස්සනම පැත්තකට බලපිටිය කියන ඩවුන් සවුත් ඒරියා එකට ලොකේට් වෙන ඒරියා එකටයි අපි යන්නේ. ඒ ගිහිල්ලා ඒ ඉන්න හොටෙල් එක අපි ගොඩාක් ප්ලෑන් කරලා ප්ලේස් කරගත්ත හොටෙල් එකක්. ඇත්තටම ලස්සන හොටෙල් එක. අපි ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. ඔන්න ඉතින් අපි සුබ මොහොතින් සදර්න් එක්ස්ප්‍රස් වේ එකෙන් අපේ ගමන ආරම්භ කරා. කොළඹ ඉඳන් වැඩි දුරක් නැති නිසා පැය එකමාරක පමණ කාලයක් තමයි අපිට මේ ගමනට ගත වුණේ. මේ තමයි අපි මේ පාර සිලෙක්ට් කරගත්ත රිසෝට් එක. මේ රූවෝට විලාස් බලපිටිය. ඔව් මේ විලා එක මොඩර්න් ඇන්ටික් කම්බිනේෂන් වයිබ් එකක් එන විදිහට තමයි ඩිසයින් කරලා තිබුණේ. ඉතින් අපි මුලින්ම මේ විලා එකේ එන්ට්‍රන්ස් ලොබි එකේ ඉඳන්ම වෙල්කම් ඩ්‍රින්ක් එක අරගත්තා. ඔව් දැන් අපි යමු අපිට මේ විලා එකේ වෙන් වුණ රූම් ටුවර් එකට. මේ විලා එකේ තවත් අපි දැක්ක ස්පෙෂල්ටි එකක් තමයි මේ විලා එක මාදුගඟ ආසන්නයෙන් නිර්මාණය කරලා තියෙන නිසා මාදුගඟ ආශ්‍රයෙන් මාදු සුන්දරී, මාදු මිහිරාවි, මාදු කන්ද ආදී වෙනස් නම් වලින් විලාස් නම් කරලා තිබුණා. ඔව් මේ අතරින් අපට වෙන් වෙලා තිබුණේ මාදුකන්ද කියන ලක්සරි විලා එක. මේ ඔයාලට පේන්නේ අපේ විලා එකේ තියෙන ප්‍රයිවට් පූල් ඒරියා එක. ඒ වගේම මේ විලාස් මාදුගඟ ආසන්නයේ ලස්සන එන්වයරන්මන්ට් එකකට මර්ජ් වෙලා යන විදිහට ඩිසයින් කරලා තියෙනවා. අපි හිටපු මේ ප්‍රයිවට් විලා එකේ මාරම ස්පේසස් සහ මාරම ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් එක කරලා තිබුණා. ඔව් මේ තියෙන්නේ අපිට මේ විලා එකෙන් ඇරේන්ජ් වුණ ලන්ච් එක. ඒකේ කෑම නම් හරිම රසට තිබුණා. මේ විලා එකේ මීල්ස් අරේන්ජ් වෙන්නේ අලා කාට් මෙනු එකකට. මේ තමයි අපි මේ විලා එකේ කැමතිම වුණ ප්ලේස් එක. අපි මෙතන ගොඩක් වෙලා කාලය ගත කරා. ඒ වගේම මෙතනට සන්සෙට් එක මාරම ලස්සනට පේනවා. දන්නෙම නැතුව වෙලාවත් ගියා. ඔව් මේ ඔයගොල්ලෝ දකින්නේ අපිට මේ රිසෝට් එකෙන් ඇරේන්ජ් වෙච්ච ඩිනර් එක. ඔව් මේ අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර රූවෝට විලාස් බලපිටිය. රූවෝට විලාස් බලපිටිය. හරිම ලස්සන ප්ලේස් එකක්. මම මේකේ සම්පූර්ණ වීඩියෝ එක දානවා. ඇත්තටම මේ අපේ 9th anniversary එක අපේ 9th level යාළු වෙලා 9th anniversary එක අපේ 9th anniversary එක යාළු වෙලා අවුරුදු 9ක් ගියා. ඇත්තටම කියන්න විශේෂ දෙයක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ යටින් දානවා මගේ පරණ ෆොටෝස් කීපයක්. මම මෙයාත් එක්ක යාළු වෙනකොට කොයි වගේද හිටියේ සහ මට ඒ කාලෙදි පෙනුමෙනුයි සහ හැම දෙයකින්ම මම මේ ඉන්නවට වඩා ගොඩක් පහලින් හිටියේ.
ගොඩක් ලෙවල් එක ඩවුන් ලෙවල් එකක හිටියේ. මම හිතනවා මම මේ වෙනකොට යම් තාක් දුරට සක්සස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ මම වීක් වෙලා හිටපු හැම කාලෙකම හැම තැනකදීම මෙයක් පෙනුම පව එක කිසිම දෙයක් මෙයා රික්වයර් කරේ නෑ. මෙයා ඒව ගැන එච්චර සැලකුවේ නෑ. ඒ සලකන්නේ නැතුවත් මාත් එක්ක අවුරුදු ගාණක් එකට යාළුවෝ හොඳට ආදරෙන් හිටියා. ඉතින් මම හිතනවා ඒ අමාරු කාලෙදී මෙයා මාත් එක්ක හිටියා වගේම ඒ රෙස්පෙක්ට් එක මම මට සක්සස් වෙච්ච කාලෙදී මෙයාට දෙන්න. ඉතින් ඒක තමයි මට කියන්න ඕන විශේෂ දේ අපේ 9th love anniversary එකත් එක්ක. ඉතින් අපි මේ පාර ප්ලෑන් කරා මේ ප්ලේස් එක අරගෙන සෙලිබ්‍රේෂන් එක හැටියට කේක් කනම්මනම් මුකුත් නෙවෙයි. මේ පාර අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකක් ප්ලෑන් කරා. ඉතින් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් හැටියට අපි අද සෙලිබ්‍රේට් කරනවා. Thank you. මේ ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් ප්ලැටර් එක රිසෝට් එකෙන් අපිට ලස්සනට ඇරේන්ජ් කරලා දීලා තිබුණා. ඒ වගේම මේ රිසෝට් එකේ අපර් ෆ්ලෝ එකේ තියෙන බෙඩ්රූම්ස් වලටත් ඉන්ෆිනිටි පූල් එකත් එක්ක මාරම ලස්සන වීව් එකක් තිබුණා. ඔව් ඉතින් මෙන්න මේ විදිහට අපේ මේ සුන්දර චාරිකාව අවසන් වෙනවා. තවත් මේ වගේම සුන්දර මතකයකින් හමු වෙමු. ජය වේවා.